කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ වරින්තුවක් මත බලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අද දහවල් මෙම වැටලීම කළා. පොලිසිය උසස් නිලධාරියෙකු පැවසුවේ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක 7 වෙනි සහ 8 වෙනි මහල්වල මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි. වැටලුව අවස්ථාවේ එහි ශ්‍රී ලාංකික කාන්තාවන් 3 දෙනෙකු සහ උස්බෙකිස්තාන කාන්තාවන් 2 දෙනෙකු සිටි බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා. රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදල් තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා දෙස් විදෙස් මත්පැන් තොගයක්ද ඒ තිබී පොලිස් භාරයටගෙන තිබෙනවා. මෙම ගණිකා නිවාසයේ පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකාරී සහ තවත් 10 දෙනෙකු විදුලි සෝපානය ඔස්සේ පලා ගොස් ඇතැයිද පොලිසිය ප්‍රකාශ කළා. ඉතාමත් ආරක්ෂක ක්‍රියාපිළිවෙත් අනුගමනය කරලා ලිෆ්ට් දෙකක් සම්පූර්ණයෙන්ම මෙම ගණිකා නිවාසය සඳහා පවත්වාගෙන යනවා කියලා. ඒ වගේම ඩුප්ලිකේෂන් පාර සහ ගල්ලු පාර සිට ඉඳලම කැමරා සවි කරලා ඔවුන් නිරීක්ෂණය කරන මේ එන ගනුදෙනු කරවන සම්බන්ධයෙන් ඉතාමත් රහසිගතව සහ ඉතාමත් සූක්ෂම ලෙස තමයි මේක පවත්වාගෙන ගිහිල්ලා තිබුණේ. අපි උපාය දෝතයන් යොදලා ධාරීන් 30ක කණ්ඩායමක් කාන්තා නිලධාරීන් ඇතුළුව අපිට හැකියාව ලැබුණා මෙම ගණිකා නිවාසය වටලන්න. අත්අඩංගුවටගත් කාන්තාවන් සහ භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවසුවා.